ප්‍රේමවන්ත මිත්‍රවරුනි, අද දවසේදීත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදාගන්නේ කතන්දරයක් ආශ්‍රිතවයි. එක්තරා ගමගෙදරක කුකුල් කොටුවක් තිබුණා. මේ කුකුල් කොටුවේ පොර කුකුලන් දෙදෙනෙක් සහ කිකිලියන් කීප දෙනෙක් වාසය කරනවා. මේ පොර කුකුලන් දෙදෙනා නිතරම තමුන්ගේ විරුද්ධතාවය එකිනෙකාට ප්‍රකාශ කරන්නට මැලි වුණේ නැහැ. දවසක් මේ තත්ත්වය ඉතා උග්‍ර අතට හැරිලා ඔවුන් දෙදෙනා අතර ඉතා දරුණු සටනක් සිදු වෙනවා. මේ සටනේ ප්‍රතිඵලයක් හැටියට එක කුකුලෙක් ඉතාමත්ම බරපතල ලෙස තුවාල වෙලා පරාජය වෙනවා. අනිත් කුකුලා ජයග්‍රහණය ලබලා ඔහු කල්පනා කරනවා මේ ජයග්‍රහණය හැකිතාක් උපරිමෙන් අන් අයට දැනුම් දෙන්නට අවශ්‍යයි කියලා. එහෙම හිතලා කුකුල් කොටුව මුදුනට නැගලා මහා හයියෙන් හඬලන්නට පටන් ගන්නවා. ඔහුගේ ජයග්‍රහණය අවට සිටින සියල්ලන්ටම ඉතාම හොඳින් ඇසෙන පරිදි තටුස් ගසමින් හඬ නගමින් ඔහු හඬලන්නට පටන් ගන්නවා. මේ අතර ඒ අසල පියාසර කරමින් සිටිය උකුස්සෙකුට මේ හඬ ඇසෙනවා. මේ හඬ ඇසිලා මේ උකුස්සා විදුලි වේගයෙන් පහළට පියාසර කරමින් මේ කුකුලව ඩැහැගෙන යනවා. ඔහුගේ අවසානය මරණයයි. ප්‍රේමවන්තය, පරාජයට පත්වුණු කුකුලා ඉන් අනතුරුව නිදහසේ අර කුකුල් කොටුවේ රජකම් කරමින් ජීවත් වෙනවා. දේව වචනේ හිතෝපදේශ පොතේ ප්‍රඥාවන්ත සාලමන් රජතුමා හිතෝපදේශ 16 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය අපිට කියනවා, විනාශයට පළමුවෙන් උඩඟුවද වැටීමට පළමුවෙන් අහංකාර සිතද වේ. අපි ජයග්‍රහණයන් සමරන්නට ඕන, අනිත් අයව පහත් කරමින් නොවේ. අපිට ජයග්‍රහණයේදී ප්‍රීතිය අපිට උරුම වෙන බව අපි දන්නවා. නමුත් ඒ ප්‍රීතිය තව කෙනෙකුට අපහාසයක් වන ආකාරයකට අපි භාවිතා කළ යුතු නැහැ. මක්නිසාද හිතෝපදේශ පොතේම 27 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ කියනවා, මිනිසෙක් ඔහුට ලැබෙන ප්‍රශංසාවෙන් පරීක්ෂා කරනු ලබයි. මිනිසයන් ඔබව ප්‍රශංසා කරන විට, ඔබව වර්ණනා කරන විට ඔබ උඩඟු නොවෙන්නට වග බලාගත යුතුයි. අපි හැමතිස්සෙම යටහත් සිත් ඇතුව සිටින්නට වග බලා ගන්නවා. මක්නිසාද දේව වචනේ අපිට කියනවා, දෙවියන් වහන්සේ උඩඟුවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දක්වන දෙවියන් වහන්සේ කියා. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතේ කුමන කාරණාවක් ගැන ඔබ ජයග්‍රහණය ලැබුවත්, මනුෂ්‍යයන් කුමන කාරණාවන් ගැන ඔබට ප්‍රශංසා කෙරුවත්, එයින් අනවශ්‍ය පරිදි උඩඟු වී වැටීමට, විනාශයට එය හේතුවක් කරගන්නට එපා. හැමතිස්සෙම නියතමානීව ඒ ජයග්‍රහණයන් සමරන්න, නියතමානීව ඒ පැසසුම් බාරගන්නට කටයුතු කරමින් සෑම සියලු කාරණාවන් වලදී දෙවියන් වහන්සේට ඒ ගෞරවය, ස්තුතිය, ප්‍රශංසාව නැවත හරවන්නට අමතක කරන්නට එපා. ඉතින් අද දවසේදී මේ සිතුවිල්ල ඔබ සෑම දෙනාටම ප්‍රයෝජනවත් වෙයි කියා මා විශ්වාස කරනවා. ඔබ සැමටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා.